2 years we was hard workers. 2 years අපිට ඇත්තටම දුකයි. මික්සු නොහිදිස්සෝ. まずそう。Ayubuan sa kayo dahil sa ano. 2.8% から。ここから見えない。はい。හොක්කියකු මෙයාව දන්නවනේ කලින් ඉඳන්ම හිටියා බහදුරු සන් ඉතින් මේ ඉන්නේ ඉතිමීලි මිනසන් 最後ね。では、ラストですか。はい。ご卒業。ඉතින් ඔයාලව අදත් හරිම ආදරෙන් මගේ YouTube channel එකට එකතු කරගන්නවා. ඉතින් අද ගේන vlog එක නම් දවස් 3ක vlog එකක් වෙයි. මොකද අපේ language school එකේ අන්තිම දවස් 3 තමයි මේ ගෙවෙන්නේ. ඉතින් අද දෙවෙනිදා පස්වෙනිදා තමයි අපි සොට්සුගියෝ වෙන්නේ. ඉතින් මං හිතුවා ඒ අන්තිම දවස් 3 vlog එකක් විදිහට ගේන්න. මොකද කවදා හරි දවසක ලස්සන මතකයක් වෙයි. ඒ නිසා ඉතින් කාලය පුදුම තරම් ඉක්මනින් ගෙවිලා යනවා. මටත් හිතා ගන්න බෑ. දැන් අවුරුදු 2කුත් ගෙවිලා ගියා. ලැන්වේජ් ස්කූල් එකත් ඉවරයි. ඉතින් හරිම දුකයි. අවුරුදු 2ක් පුරාවට අපි සෙන්සෙලත් එතකොට යාළුවෝ ඉතින් ඒ හැමෝම දාලා යන්න වෙනවා. ඉතින් අද තමයි අද සඳුදා 3.2. ඉතින් පස්වෙනිදා තමයි අපි සොට්සුගියෝ වෙන්නේ. මේ දවස් 3 ලස්සන මතක පොඩි මතක කිහිපයක් මම එකතු කරලා මේ vlog එකට දාන්නම්. එහෙනම් මම දැන් මේ ගක්කෝ යන්න ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් අපි ගක්කෝ එකට ගිහිල්ලා හම්බෙමු. ඔහායෝ. Sudah sana. ගෙන්කි Kurumba rasa. කොළඹ මොසන්නිචි දකේ සයිගුරු සන්නිචිනේ. ගම්බර 3 last days. so they でも 2 years we was hard workers. 2 years ago we are 道だけ今日明日朝っての日に最後の日最後の日悲しいミッキーさんはどうですか？ミキさんの家時にちょっと崩れちゃったりしたので話題になったんですけど、まあ、少し石垣壁がちょっと崩れましたけどで අපිට ඇත්තටම දුකයි. කවයි. じゃあ最初花の色が白から赤に変わります。花の色に白に赤に変わります。このため赤と白の花が一緒に咲いているように見えます。このため赤と白の花 අදයි හෙට විතරයි අපිට උගන්වන්නේ අනිද්දා. අනිත් විතරනේ අනිද්දා සොත්සුගියෝ රේෂෝ එක තියෙනවා. අපි දෙන්න එක දවසක් කරපු සෙල්ලම. එක දවසක්. Thank you Kay. ඉතින් මේ අන්තිම දවස් තුනේ QK ටික 私たちの最後の3つの日 3つの日です。そう
まだ寒いね。 まだ寒い。寒い。悲しい。お腹ペコペコではない。ペコペコペコペコ。みたい。そうです。私のお腹がペコ。 අවුරුදු දෙකක් පුරාවට ලස්සනම ලස්සන මතක ගොඩාරියක් එකතු වුණා. ඉතින් දන්නේම නැතුව කාලය හරිම වේගින් ගෙවලා ගියා. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. එයත් එක්ක ගෙවුණු කාලය හරිම ලස්සනයි. මේ දේත ලං වේලා ලං වෙන්න ඕන මේ හින හැපවින්ම ඉටු වෙන්න ඕන මාගාව සසරේම ළඟින් බලමු ආරිස සන්දන්න සිංහල ගෝ. නන්නෝ කුසිය. ආදරේ. අත අයුබෝවන් සුබේ උදෑසනක් කුරුම්බරසයි කුරුම්බරසයි. අත ලස්සනයි ලස්සනයි. එක දවසක් දවස් දෙකක් දවස් දෙකක් ආයි ගෙම්බ ගෙම්බ අත ගෙම්බ අත නනි そしてストゥーティーグラクス ගොඩාක් ස්තුතියි. グラクストゥーティー頑張りまスペඋදෑසන. いやスペウダイスナグではない සුබ දවසක්. スペダワサ සුබ දවසක්. スペデイトナイトバン සුබ රාත්‍රියක්. スバラトリアスバラトリアも සුබ රාත්‍රියක්.そう。いつもスバラトリ සුබ රාත්‍රියක්. アスベウダイサス සුබ バラトリ රාත්‍රියක්. アナイト නයිට්වා සුබ රාත්‍රියක්. ナラトリア කොන්බන්වා ඉනිවා සිංහල ගොඩේ සුබ රාත්‍රිය. スバラトリアシバラトリアみたい ශිව රාත්‍රිය シ විතරයි. バラトリアみた So いスバラト ඉතින් ඔන්න ඔය ටික තමයි අපේ හරිස සඳන්න සිංහල වචන. ලස්සනයි. リアウクライナ語でハーナ හාරණා. ハーナワサナイТы дуже гарна. Ти дуже гарна. あなたはとても綺麗です。Ты дуже гарна. あなたもこうとても綺麗。こちらこそ、こちらこそ。これかはもうらいっぱいいっぱい言いましょうね。はい。どこへも行きましょう。例えばね、出内さん、いつ休みですか、一緒に水族館とか、水族館、覚えません。タイムラップ、ティムラップ、そうそうそうそう。わかテるィムラップ。遊園地ローラーコースターのために行きましょう。行きましょう。大阪のじゃ3人で、頑張ってください。何々ということが言えるのじゃないでしょうか。 ඉතින් අද මෙන්න මේක තමයි අන්තිම දවසේ උගන්වන්නේ. මෙන්න මේ වගේ එකක් තමයි කරන්න තියෙන්නේ මේ නිකම් ප්‍රසන්ටේෂන් එකක් වගේ එකක්. මේක තමයි ඉතින් අන්තිම දවසේ අද තමයි අන්තිමට උගන්වන දවස. ඊට පස්සේ තියෙන්නේ හෙට එක්සෑම් එකක්. 原稿を作りましょうということで、原稿どうですけど、これはね、こっちです。 ගම්බත්තනේ. ඉතින් අද අන්තිම දවසේ අපි මෙන්න මේ වගේ තමයි අපේ ඉස්කෝලේ වැඩි වෙන්නේ. අන්තිම දවසේ නෙමෙයි. ඉස්කෝලේ අන්තිම දවසේ නෙමෙයි උනාට. අන්තිම ගන්න අන්තිම දවස අද. ඉතින් හෙට තියෙන එක්සෑම් එක. ඉතින් අද තමයි මෙහෙම ඉතින් අපේ ගෲප් එකේ අලිසසන් ගියා ලියන්න. සෝල්චිමස්. だけ勉強してます。今日はお疲れ様です。お疲れ様。休みましょう。休みましょう。あなたはバイ何時から5時から12時まで。バイ。明日会いましょう。明日。来てね。ඉතින් අදට ගක්කො ඉවරයි ආය හෙට යනිත් අය තමයි තියෙන්නේ. අපි එහෙනම් හෙට හම්බෙමු. මට ඔයාලත් එක්ක බෙදා ගන්න ලස්සන කතාවක් තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ අප්‍රේල් 4 වෙනිදාට මම ජපානයට ඇවිල්ලා අවුරුදු 2ක් වෙනවා. ඒ වගේම නිහොංගෝ ගක්කොත් තව දවස් 3කින් ඉවර වෙනවා. නිහොංගෝ ගක්කො ලැන්ග්වේජ් ස්කූල් කියන්නේ
ඒක අමුතුම දෙයක්. හරියට මට දැනෙන්නේ නිකන් මම O level exam එක ඉවර වෙලා A level exam එක ඉවර වෙන අන්තිම දවස වගේ තමයි දැනෙන්නේ. ඒ වුණාට ඊටත් වඩා හිතට දුකයි, හිතට අමුතු ඒක අමුතුම දෙයක් කියන්න තේරෙන්නේ නැහැ. මොකද සමහරු නම් නිහොංගු ගක්කෝ තියාන්තන් ඉවර වෙනවා, උදේම ගක්කෝ යන්න ඕනේ නැහැ කියලා නේ හිතන්නේ. ඒ වුණාට මට ඒක හරිම වේදනයි. මොකද අපේ නිහොංගු ගක්කෝ එකේ සෙන්සේලා පුදුම තරම් හොඳයි. අපේ පන්ති පාර සෙන්සේ සුසුකි සෙන්සේ හරියට තාත්තා කෙනෙක් වගේ හැමදේම කියලා දෙනවා. හරියට තාත්තා කෙනෙක් වගේ මට හරිම දුකයි. ඒ වගේම තව සෙන්සේ කෙනෙක් ඉන්නවා කොයම සෙන්සේ කියලා. ඒ සෙන්සෙත් ඒ වගේමයි. ඉස්කෝලේ මම ගියපු දවසේ පළවෙනි දවසේම මගේ පන්ති පාර සෙන්සේ වුණේ කොයම සෙන්සේ. ඉතින් හරි ආදරණීය විදියට සැලකුවා. ඒ වගේම ඉස්කෝලේ අන්තිම දවස් ටිකේ කියන්නේ අන්තිම අවුරුද්දේ මගේ පන්ති පාර සෙන්සේ තමයි සුසුකි සෙන්සේ. හරිම හොඳයි. හැමදාම කියලා දෙනවා හරියට තාත්තා කෙනෙක් වගේ. ඒ වගේම අලුත් යාළුවෝ ගොඩක් හම්බුණා. ඒ අතරින් මගේ හොඳම යාළුවා තමයි අලිසා. ඔයාලා දන්නවනේ. ඉතින් එයා මගේ ජීවිතේ මෙච්චර කාලයකට හම්බුණු හොඳම යාළුවා කිව්වොත් මම හරි. මොකද එයා මගේ හැම දෙයකටම දුකට සතුටට හැම දෙයකටම එයා හිටියේ. ඉතින් ආය එයාව හම්බෙන්නෙත් නැහැ. මේ කාලේ මට මගේ ජීවිතේට පුදුම තරම් අත්දැකීම් ගොඩක් ලැබුණු කවදාවත් මම අමතක වෙන්නේ නැති කාලයක්. කාලේ පුදුම තරම් වේගෙන් ඉක්මනින් යනවා. මම දන්නේ මට මේක හිතට මෙච්චර බර ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. පුදුම දුකයි නියුන් ගක්කෝ ඉවර වෙනවනේ කියද්දි. ආයේ සෙමොන් ගක්කෝ යනවා. සෙමොන් ගක්කෝ එකේ අවුරුදු දෙකක් ඉන්න තියෙනවා. ඉතින් ඒකෙදිත් අලුත් ගුරුවරු හම්බෙයි, අලුත් යාළුවෝ හම්බෙයි. අපේ ජීවිතේ කියන්නෙම නිකන් හරියට ට්‍රිප් එකක් වගේ නේද? ඔහේ යනවා. ඒ යන මාර්ගේ යන මග අපිට අලුත් කට්ටිය, අලුත් යාළුවෝ හම්බෙනවා. ඒගොල්ලෝ අය නැති වෙනවා. ආයෙ තව අලුත් අය හම්බෙනවා. ඉතින් ජීවිතේ කියන්නෙම හරියට චාරිකාවක් වගේ. මට පුදුම වේදනාවක් කියන මාර බවුල් මන් දන්නේ ඇයි ඒ කියලා. මට දැන් අද ඉස්කෝලේ ඉවර වෙලා දැන් මම ඉන්නේ. ඊට පස්සේ ආයේ හෙටයි අනිද්දායි තමයි ඉස්කෝලේ තියෙන්නේ. මම මේ වීඩියෝ එක කරන්නේ 3 වෙනිදා. ඒ කියන්නේ අද සඳුදා. ඉතින් 5 වෙනිදා බ්‍රහස්පතින්දා අපේ සොට්සුගියෝෂිකී එක තියෙනවා. ඔයාලත් ඇවිල්ලාම බලන්න. ලැන්ග්වේජ් ස්කූල් එක කියන්නේ පුදුම තරම් කියන්න තේරෙන්නේ නැහැ. ඒක පුදුම තරම් හිතට දැනෙන තැනක්. අපි හැමෝම නිකන් එක පවුලක් වගේ පන්තියේ සින්දු කිව්වා, නැටුවා, ඉගෙන ගත්තා. ඒක හරිම වේදනයි මගේ හිතට නම්. මේ වීඩියෝ එකත් මම කරන්න හේතුව ඒකයි. ලැන්ග්වේජ් ස්කූලේ අන්තිම දවස් 3 බ්ලොග් එකක් විදිහට මම රෙකෝඩ් කරලා තියාගන්න පුළුවන්. මොකද මට කවදා හරි දවසක බලන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඔයා ඇත්තටම කතාව කිව්වොත් මම ජපානයට එද්දී මට සෑහෙන්න ගොඩාක්ම කියලා ජපන් බෑ. ඉතින් මේ හරි තාක් දුරට මට ජපන් කතා කරන්න, එක්සෑම් පාස් වෙන්න උදව් වුණේ මගේ මේ නිහොංගු ගක්කෝ එක, මේ ලැන්ග්වේජ් ස්කූල් එක. ඉතින් ඒ ලැන්ග්වේජ් ස්කූල් එකෙන් ගුරුවරු උගන්වපු ඒ දැනුම, ඒ දේවල් නිසා තමයි මම අද ටිකක් හරි ඊටපු තැනින් ඉහළට ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැන මම කවදාවත් අමතක කරන්නේ නැහැ. සෙමොන් ගක්කෝ ගිහිල්ලා ජපානයේ මොන තරම් හොඳ රැකියාවක් කරත් මේ තමයි මගේ පළවෙනි පටන් ගැම්ම ලැන්ග්වේජ් ස්කූල් එක. ඒක මට කවදාවත් මගේ ජීවිතෙන් අමතක වෙන්නේ නැති දෙයක් වෙයි. ඉතින් ඔයාලත් අප්‍රේල් ඉන්ටෙක් එකේ එන්න ඉන්න අය නම්, ඒ වගේම මේ වෙද්දි ජපානයට ඇවිල්ලා ඉන්න අය නම් ලැන්ග්වේජ් ස්කූලේ හැමදාම යන්න, නිවාඩු ගන්න එපා. ගුරුවරු කියන දේවල් අහන්න, හොඳට ඉගෙනගෙන වැඩ ටික කරගන්න. මොකද මේ හැම දෙයක්ම අපිට දවසක අත්හැරලා දාලා යන්න වෙනවා. දවසක මතකයක් විතරක් බවට පත් වෙනවා. ඉතින් ඕක තමයි මගේ කතාව. මට ඒක දරා ගන්න බෑ. දැන් අද මම මේ වීඩියෝ එක කරන වෙලාවෙත් හිතට පුදුම තරම් දුකයි. එතකොට සොට්සුගියෝෂිකී එක දවසේ මට කොයි තරම් දුකක් දැනේද කියලා මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. හැමදේම අපිට දවසක අතාරින්න වෙනවානේ. අපේ ජීවිතේ පවා අපිට දවසක අතාරින්න වෙනවා. හරිම කියන්න දෙයක් නැහැ. The next day.
අද දවසම වැහිබර කාලගුණයක් තියෙන දවසක්. ඉතින් උදේ පාන්දරම මහා වැස්සත් අරගෙන මම මේ යන්නේ අපේ ගොක්කෝ එකට.今日は最後の日の前の日です。明日もう授業あるから。あ、そうですね。そうですね。今日青木さんと最後の日。そうです。もう一日だけです。明日だけです。頑張りましょう。頑張りましょう。一生懸命頑張りましょう。今日は綺麗。今日は文法のテスト。テスト。頑張りましょう。教科書持ってますか？持ってます。よかった。乾杯。乾杯。どこで？ada සාමාන්‍ය විදිහට ඉස්කෝලේ යන්නේ උගන්වනවා. මේ වීඩියෝ කරන්නේ අපේ අලිකසන්. එයාගේ වීඩියෝ හැකියාව තමයි ඕන මේ දකින්නේ දැන්. Wow, සුගොයි. いやいやいやいや。米はそれより5.0% から 12.7% と 2.8% から 0.6% でした。はい。ありがとうございます。ඉතින් මේ ඉන්නේ ඉතිමීලි මිනසන් මේ ඉන්නේ අපේ ෂොෆුරුකු. ෂොෆුරුකු සන් හායි. ආයි ඉතින් මේ දැන් මේ 明日だけね。そうですね悲しい。寂しいじゃない悲しいというかあ悲しいなんで学校の足のමේ ඉන්නේ මම ආදරේම සෙන්සලාගෙන් එක්කෙනෙක්. මෙයාගේ නම ඕකී. ඉතින් මේ සෙන්ස ඉන්න දවසට නම් අපිට පාළුවක් නැහැ. මොකද එක ගේම්ස් ප්ලේ කරනවා, සින්දු කියනවා, සෙල්ලම් කරනවා. ඉතින් ඒ කාලේ හරිම ලස්සනයි. හරිම සුන්දරයි.わわおきれいかっこいいあー優しい優しい先生ありがとうございますもう一回言って本当にこれまで本当にありがとうございました寂しい生徒バイ The next day අද තමයි ලැන්වේජ් ස්කූල් යන අන්තිම දවස. අවුරුදු දෙකක් පුරාවට උදේට ගිහිල්ලා හවසට ආපු යාළුවොත් එක්ක සතුට වුණු, ගුරුවරුන්ගේ එක්ක සතුට වුණු ඒ ලස්සන කාලය අදින් ඉවර වෙනවා. ඉතින් අද තමයි ඉස්කෝලේ යන අන්තිම දවස.
දැන් මම මේ යන ගමන් තමයි ඉන්නේ. ගිහිල්ලා බලමු. කිව්වා සයිබනෝ සුඛියෝ දෙස්න. සයිබනෝ.で、明日は卒業証書と成績表を渡しますので、必ず来てください。学校によっては卒業証明書と卒業証書、この賞状ね、をコピーして出してください。 මෙයාව දන්නවනේ කලින් ඉඳන්ම හිටියා බහදුරු සන්. ඉතින් අද අන්තිම දවස. 今電話しますね。はい、じゃあ OK です。はい。明日会いましょうね。明日会いましょう。 ඉතින් අද අපි දෙන්න අන්තිම වතාවට කොම්බිනේට යනවා. අන්තිම වතාවට කම්බිනේට ඉතින් අපි දෙන්නට මෙහෙම කියුක එක වෙලාවේ කොම්බිනේට යන්න වෙන්නේ නැහැ. ඉතින් අද අන්තිම දවසනේ හෙට තමයි සොට්සුගියෝ ශිකේක තියෙන්නේ. මිදුරි බෙදා ඉක්මනට. ඉතින් හෙට සොට්සුගියෝ එකට රිහර්සල් කරන ගමන් තමයි මේ ඉන්නේ. මේ මං ආදරේම සෙන්ස කෙනෙක්. ඉතින් මේ සෙන්සේ තමයි අපේ පන්ති පාර මං හරිම ආදරේ සෙන්ස කෙනෙක් තමයි මේ. ඉතින් ඔන්න සොට්සුගියෝ තවසත් එන්නම ලඟ වුණා. よろしいですか？よろしいです。はい。じゃあ、一人一人やっていきますよ。やっていきましょはい、で校長先生、はい、礼をしてください。はい。ズンさん、あなたは優秀な成績を収めたので、ここで卒業証書をお渡しします。はい。 ඉන්න අන්තිම විනාඩි 大丈夫だと思いますけどね。今のやつね。お渡しして卒業式は明日ですが、はい。ご卒業おめでとうございます。おめでとうございます。じゃあまた明日ね。また明日。気をつけて。 ඉතින් අද ගක්කො ඉවර වුණා. ඉතින් මේ විදිහට තමයි ගක්කො එකේ නිහඬ ගක්කො එකේ අවසාන දවස් තුන ගෙවුනේ. හරිම දුකයි මොනා කරන්නද. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ආපහු සොට්සුගියෝ ශිකේකේ vlog එක අනිවාර්යෙන්ම අරන් එන්නම්. එහෙනම් හැමෝටම දිගම දිග vlog එක බලන් හිටියාට thank you. අවුරුදු දෙකක් පුරාවට එකතු කරපු ලස්සන මතක කීපයක් තමයි මේ තියෙන්නේ. මේවා බලද්දී හිතට දැනෙන්නේ පුදුම තරම් දුකක්. ඉතින් නොදන්න රටකට ඇවිල්ලා මේ ටික කාලයක් ඇතුළත හොඳම යාළුවෝ හම්බුණා, හොඳම ගුරුවරු හම්බුණා, ජීවිතේට අත්දැකීම් ගොඩක් හම්බුණා. ඉතින් හරිම දුකින් වුණත් ලැන්ග්වේජ් ස්කූල් එකට මේ විදිහට සමුදෙනවා. නැවත ආයමත් දවසක නොයන ඒ මතකයන් වලට මම හැමදාම ආදරෙයි. හැමදාම මතක තියේවි. ජපන් භාෂාව කියන දේ මුලින්ම මට ඉගෙන ගන්න පුළුවන් වුණේ මේ ස්කූල් එක නිසා. ඉතින් මම ජපන් ආව දවසේ තිබුණු දැනුමට වඩා ගොඩාක් ලොකු දැනුමකින් මට ඉස්කෝලේ ඉවර කරන්න පුළුවන් වුණා. ඒ හැමදේම මේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම නිසාමයි. ඉතින් කවදාවත්ම ජීවිතේට අමතක නොවන සුන්දරම සුන්දර අත්දැකීමක් තමයි මේ නිහඬ ගක්කො කාලේ ලැබෙන ඒ අත්දැකීම. එහෙනම් හරිම දුකින් වුණත් මේ කාලයට මම සමුදෙනවා. වෙනමඩ කාටි තීවූතාවුලු වෙහි කාලේ පින්නා මග නොමග නොවෙටි යන තාලේ සිත් කිරි පෙවූ
විස්මය